තව පොඩ්ඩෙන් අමතක වෙනවනේ. රෝෂිත කිව්වා මට මේ ශකමොටෝස් ඩේ එකේ ට්‍රේලර් එක ඇවිල්ලා තියෙනවා. දැන් දවස් ගණක් වෙනවා මේ බලන්න කියලා. අපි බලමු. මොකද තත්ත්වය කියලා එකේ. ශකමොටෝ ඩේස් මේ ඇනිමේ එක 2024 සීසන් 2 එක වගේ අවුරුද්දේ සුපිරි ආතල්ලයක් තිබ්බ. ඒක හෙන්න ෆේමස් මංගා එකක් මේ Netflix ලා කරානේ කාටුන් එක නේ ඇනිමේ එක. ඊට පස්සේ තමයි කට්ටිය ඇත්තටම දැනගත්තේ ලංකාවේ කට්ටිය. අපි කලිමුත් වීඩියෝ එකක් කරා ඔගේ කට්ටිය ප්‍රශ්න වලට. අපි බලමු ශකමොටෝ ඩේස් කොහොමද තියෙන්නේ කියලා. කලිමුත් පොඩි ටීචර් ගැල්ටියක් ආවා. 殺し屋がいた。その名は坂本太郎。いらっしゃいませ。約束して人を殺さないこと。 Korean drama effects そして坂本は太った。殺し屋を引退した坂本は愛する家族と楽しく暮らしていた。殺し屋に戻りましょうよ坂本さん。戻らないはずだった。殺せ。坂本君に懸賞金がかけられたよ。今さら俺が死んで誰が得をする。今のお前は家族すら守れねえ。ただのデブだよ。ここからは本気で行かせてもらう。坂本මේ ඇනිමේ එකේ කී ෆ්‍රේම්ස් ඒ විදියටම දාලා මේ හදලා තියෙනවා සුපිරියට. අර මේ ස්කොට් පිල්ග්‍රිම් එකේ වයිබ් එක එන්නේ. අර 痩せてる。殺さない。それが坂本家の覚悟。私がファミリーっつったらファミリーです。逃がさねえ。殺さずに乗り切るつもりで僕やそれ以外の殺し屋。この力を大切な人を守るために使うと決めた。今のあの人には帰る場所があるんです。頼んだぞ。坂本は日常をそして家族を守りきれるのか。家族団らんを邪魔するな。坂本です。で හොඳයි. ඇනිමේ එකේ එහෙම තියෙන effects ඒ විදියටම දාලා key frames ඒ විදියට දාලා අර ඇනිමේ effects තියෙන එක තමයි මරු අර මම කලින් කිව්වා වගේ ස්කොට් පිල්ග්‍රිම් vibe එකක් එන මේ ස්කොට් පිල්ග්‍රිම් බලලා තියෙනවනේ මරු එක මේ බලන්න මේ හොඳට දියේ නේද මම එච්චර උනන්දුවක් දැක්ුවේ නෑ මේකට මේ එනවාට පොඩි ආතල්ලයක් තියෙනවා වගේ බුදුහාමේ කොහමද බං ඉතින් මේ තනි ෆිල්ම් එකේ මේ අර සීසන් 2 3ක කතාව ෆිල්ම් එකේ පෙන්නන්නේ ෆිල්ම් 2 3ක් එනවද දන්නේ නැහැ අනේ මන්ද මේකේ තිබ්බ ඔක්කොම ටික තනි ෆිල්ම් එකක පෙන්නනවා කියන්නේ කොහොමද දන්නේ ඉතින් අපි බලමු මේ නේද ඔක්කොම දඩබඩ ගාලා යනවද දන්නේ මේ හරි 2026 4:29 එන්නේ ළඟදී වෙනවා මේකත් බැලුවා